සුබ උදෑසනක් ඔබ හැමෝටම. මම මේ වෙලාවේදී අදත් මතක් කරන්න කැමති මේ යෙසායා 32 තිබෙනා වූ අති විශිෂ්ට වූ දිවසමේ වදන් ගැන. මේදී 32 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියනවා ධර්මිෂ්ඨකමෙන් රජකම් කරන්න වෙනවා. ඒ නිසාම අධිපතිවුද දැහැමෙන් අධිපතිකම් කරනවා කියලා කියනවා. හැබැයි මේ ගැන දිගටම කියන ගමන් දිවශිවරයා කියනවා දුෂ්ටකම් කරන අදමයා අභක්තික ලෙස හැසිරෙමින්ද ස්වාමීන් වහන්සේ විරුද්ධව අපහාස කතා කරමින්ද බඩගිනි අයගේ ප්‍රාණ හිස් කරමින්ද පිපාස ඇත්තාගේ පාණය අහක් කරමින්ද දුෂ්ට ලෙස කතා කරනවා කියලා කියනවා. එක්තරා විදියකට බැලුවොත් දැහැමිව ජීවත් වෙන මනුෂ්‍යයා දැහැමිව ජීවත් වෙන්න උනන්දු වෙන ගමන් ආධර්මිෂ්ඨ මනුෂ්‍යෝ එසේ නොවි ඔවුන්ගේ ආධර්මිෂ්ඨකමේ දිගටම ජීවත් වෙනවා කියලා කියනවා. ධර්මිෂ්ඨ රජුගේ කාලයකදී ඇතිවෙන ওই පරිවර්තනයේ අනාගතයේ මහත් වූ වෙනසක් සිදු වෙන ගමන්ම ඒ වෙන විට යෙසායා ජීවත් වෙච්ච කාලේ හිටපු සමහර මිනිස්සු ආධර්මිෂ්ඨකමෙන්ම අදම ගතිගුණ වලින්ම දිගින් දිගටම හිටියා. ඕන් දුප්පත් මිනිසයාගේ යහපත් වූ යුක්තිය ඉෂ්ට කරනවට ඒ වෙනුවට බොරු වචන වලින් ඕන් යටහත් මිනිසයන් විනාශ කරන්න යනවා. දුෂ්ට උපාය. නමුත් ස්වාමීන් වහන්සේගේ කැමැත්ත ගැන යමක් එහි සඳහන් කරනවා. යෙසායා 32 8වෙනි පදේ කියනවා එහෙ ත්‍යාගවත් තැනැත්තා ත්‍යාගවත් දේ යෝජනා කරයි. ඔහු අනාහි ත්‍යාගවත් දේවල මෙහිදී සිටී. දැන් මිනිසයන් එක එක දේවල් කිය දිගින් දිගටම යන්න පුළුවන් විවේචනය කරන්න පුළුවන් දොස් තබන්න පුළුවන්. ඒ වගේම නපුරුකම් කරන අය දිගින් දිගටම නපුරුකම් කරයි. ඊයා ඒගොල්ලන්ගේ කාර්යය කරයි. නමුත් බයිබලයේ කියනවා දෙවියන් වහන්සේගේ හදවතේ කැමැත්තක් තියෙන මේ ත්‍යාගවත් තැනැත්තා ත්‍යාගවත් දේවල්ම යෝජනා කරනවා කියලා කියනවා. ඒ වගේම ඔහු වනාහි ත්‍යාගවත් දේවල මේ ත්‍යාගවත් දේවල් යෝජනා කරනවා ත්‍යාගවත් දේවල් වලම යෙදී සිටනවා කියලා කියනවා. මේක ඉතාම වැදගත් දෙයක්. දුෂ්ටකම් කරන අය දිගටම දුෂ්ටකම් කරපුවාව. ඔය එළිදරව් පොතේ අවසාන පදේ කියනවා වගේ එකිනෙකනාට විපාක උන්වහන්සේලා. නමුත් අපි හිතනවා නම් අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත කරනවා කියලා. අපි එම දේවලම යෙදී සිටිමු. දිගින් දිගටම මේ දේවල යෙදෙමු. අද දවසත් ඒකට හොඳ අවස්ථාවක් කරගන්න ඊටාම තෝතැන්නක් වේවා කියලා ඔබ හැමෝටම දවස පුරාම යහපත් ක්‍රියාවල යෙදෙන්න කරුණාව ලැබේවා. ඔබට ජේසු පීඨයි.